අපි ගොඩ දෙනෙක් ගොටු කොළ මිටියක් එහෙම ගත්තාම මොනවා හරි මේ වගේ දෙයක් ගත්තාම කරන වැරද්දක් තමයි මේ අපි මේ කොළේ විතරයි ගොඩක් වෙලාට කොටසයිනේ ගන්නෙ. එතකොට දැන් මෙතන තියෙන මේ කොටස් අහක යනවා. මේ ගොඩක් අය මම දැකලා තියෙනවා විසික් කරනවා. දැන් ඇත්තටම මේ කොළේ වගේ කොටසින් මැල්ලුමක් හදලා මෙන්න මේ කොටස කැඳ හදන්න පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තම කිව්වොත් දැන් මේ ගොටු කොළේදී නම් ගොටු කොළේ ඇවිල්ලා තනිකර දාලා කැඳ හැදුවාම ගොටු කොළේට පොඩි තිත්තරහක් තියෙනවා. ඒක ඕගොල්ලෝ මේ සමහර විට අත්දැකලා ඇති. එතකොට කැඳ එකේ පොඩි නිකන් තිත්තට බර ගතියක් එනවා. එතකොට ඒ වෙනුවට දැන් මේක පාවිච්චි කරාම පස්සේ මේක මේ කැඳ එකේ තිත්ත ගතිය අඩුයි. ඒ වගේම තමයි දැන් මේ වගේ දෙයක් අහක දාන එක අපරාධේ. දැන් අපේ ලංකාවේ ගොඩක් තියෙනවා මේ කියන්නේ අපි අර පොල් ගෙඩියක් ගත්තත් ලෙමන් එකක් ගත්තත් අපි ගොඩක් වෙලාවට අපි ඒක ෆුල්ම මේ පාවිච්චියට ගන්නේ නැහැ. ඒ මිනිස්සුගේ සමහර නොදැනුවත්කම වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් නිසා ඒවා ප්‍රයෝජනෙට ගන්නේ නැහැ. දැන් මේ වගේ වෙලාවක මේ කොලේ මැල්ලුමකට ගත්තට පස්සේ මෙන්න මේ කොටස ගන්න කැඳ හදන්න. දැන් අපි අද කැඳ එකක් හදනවා. ඒකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එහෙමයි සාමාන්‍යයෙන් කොළ කැඳ එකට මම පළවෙනි පාර මිරිකපු කිරි එක කියන්නේ මිටි කිරි ගන්නෙ නැහැ. ඒක මම මොකක් හරි හොද්දකට දාන්න ගන්නවා. මම දෙවනි කිරි එක තමයි මම ගන්නෙ. දැන් මේ ගොටු කොළ මිටි ටික බ්ලෙන්ඩ් කරගන්නයි හදන්නේ මම. ඔයගොල්ලන්ට පේනවනේ. දැන් මේක ඇවිල්ලා මේ මිටි කිරි ටික අයින් කරගත්තා. මොකද පොල් වල ගාන දන්නවනේ. ඒ නිසා මිටි කිරි ටික අයින් කරගත්තා. ඒක වෙන වැඩකට ගන්න පුළුවන්. මේ දෙවනි පාර මේව කරගත්ත පොල් තමයි දැන් බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. මම නම් පුරුද්දක් විදිහට හබල පෙති තමයි මම කැඳවලට දාන්නේ. ඒක ඊට අර හාල් දානවට වඩා ඒක මට රසයි කියලා හිතෙනවා. අනිත් එක මේ අර ගොටු කොළ නැටිත් එක්ක පොල් එකට දාලා තමයි බ්ලෙන්ඩ් කරගන්නේ. මොකද සාමාන්‍යයෙන් ඒ ගොටු කොළ විතරක් දාලා බ්ලෙන්ඩ් කරාම අතේ ටිකක් ලිස්සන ගතියක් එනවා. අර පොල් එක්ක ඒක අත බදන වගේ ගතියක් එනවා. එතකොට මිරික ගන්න එහෙම ලේසි. ඔන්න ඔය විදිහට අර පොළුයි ගොටු කොළ නැටි ටික එකට දාලා බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක මිරික ගන්න. මෙහෙම සුදු ලුණු ටිකක් කොටලා දාගන්න. මම නම් ඉතින් ගෙඩියක විතර දැම්මා. ඔයගොල්ලන් ඉතින් ආස විදිහට දාන්න. සමහර අය කැමති නෑනේ සුදු ලුණු වල මේක උඩට එනවට. ඉඟුරු පොඩ්ඩකුත් දාගන්න. දැන් මේකට මොකද්ද කරන්න පුළුවන්? මේ රොඩ්ඩනේ. මේ රොඩ්ඩ කොම්පෝස්ට් හදනකොට අන්න ඒතොර පාවිච්චි කරන්න පුළුවන් විසික් කරන්න නැතුව. ඒක එකක්. තව දෙයක් තමයි මේක අපිට සතෙක්ට දාන්න පුළුවන්. සත්තු මේව කනවා හොඳ. ඉතින් ඒක නිසා සතෙක්ට දාන්න පුළුවන්. නිකන් අයින් කරන එක පිනක් සිද්ධ කරගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේ එතකොට දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේ කතාව ඇතුලේ ඒ ගොටු කොළ ඒ පොල් හැම දෙයක්ම මේක ෆුල්ම ඒ කිසිම දෙයක් අයින් නොකර පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒක ඔයගලන්ට ආර්ථිකමය වශයෙන් වාසි නේද? මේක මගේ පොඩි රහසක්. හොඳේ. මේක අනිතයත් කරන අයත් ඇති සමහර විට මම නම් දැනුවත්ව දැකලා නැහැ. මේ මම පොඩ්ඩක් මේ උඹලකට පොඩ්ඩක් දා ගන්නවා. මොකද දන්න අය දන්නවා අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ දැන් මේ ඔය දැන් අපි ශාක භක්ෂක නෙවෙයිනේ අපි සර්ව භක්ෂකයි. එතකොට අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ ශාක කොටස් දිරවන විදිහට නෙමෙයි. එතකොට මේ වගේ දෙයක් ඇඩ් කළාම ටක් ගාලා ඩයිජෙස්ට් වෙනවා. ඒ කියන්නේ ජීර්ණය ටක් ගාලා සිද්ධ වෙනවා. ඒ නිසා මම ඒක දන්න නිසා මම ඉතින් පොඩ්ඩක් උඹලකට පොඩ්ඩක් දාන්න. සමහර දානවද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් මම නම් දානවා ගම්බිරිස්. මොකද කිව්වොත් සමහර අයට කොළ කැඳ වලට නිකන් සෙම ඇවිස්සෙන ගතියක් තියෙනවා. එතකොට ගම්බිරිස් සෙමට හොඳයිනේ. ඒතර සෙම කැඩෙනවා. ඉතින් ඒ නිසා මම කෝකටත් කියලා අර සීතලක් වගේ එකක් තියෙනවනේ. ඒ නිසා මම සාමාන්‍යයෙන් ගම්බිරිස් ටිකක් දානවා. දැන් මම ලුණු දාන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මම ලුණු දාන්නේ අන්තිමට. අනිත් එක මේ ගින්දර රස්නේ අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර දර කෑලි හැම දර ලිපේ කරන්නේ. ඒ දර එළියට ඇදලා තියෙන්නේ. එතකොට ඒ වෙලාවේ තමයි මම මේ ලුණු දාන්නේ.
මොකද කිව්වොත් ලුණු වල අයඩින් තියෙනවනේ. ඒ අයඩින් විනාශ වෙනව නැත්තම් ඒක නිසා ලුණු දාන්නේ ගින්දර රස්නේ අඩු වුණාම අන්තිමට. මේකේ කිරි තියෙන ඉඳා මේ දෙහි දාපුවාම කැටි ගහෙන්න බලනවා. ඒත් ඇවිල්ලා අර ජීරණ කතාව, ඩයිජෙස්ටිව් කතාව, ඩයිජෙස්ට් වෙන්න තියෙන අර හොරකමක් වගේ තියෙනවනේ මේ ශාක කොටස්. ඒ නිසා මම චුට්ටක් විතර ලාවට දානවා. ගොඩාක් දාන්නේ නැහැ. මොකද ඒකට අර කිරි තියෙන නිසා කැටි ගහෙන්න බලනවා. ඒ නිසා ගොඩක් දාන්නේ චුට්ටක් දානවා. දැන් අපි කොළ කැඳ එකක් සාමාන්‍යයෙන් බොන්නේ හෙල්දි කියන කැටගරි එකට දාලා නෙමෙයි කොළ කැඳ එකක් ගන්නෙ. එතකොට දැන් අර මිටි කිරි ටික අයින් කරේ මේක මිටි කිරි දදා හැමදාම කොළ කැඳ බිව්වොත් ඕන දෙයක් ඕනාවට වඩා වුන්නේ නැහැ නේද? ඒක නිකන් ටිකක් ඒක මිටි කිරි වලින් යනකොට ඒක එච්චරම මේ ටිකක් ඒක මං හිතන්නේ ඒකත් හෙල්දි කියලා. ඒ නිසා මේ තමයි මේකේ දෙවනියට මේව කරපු එක ගන්නෙ. ඉතින් මේ වගේ එකක් බොනවා කියන්නේ මුළු සිස්ටම් එකම රිෆ්‍රෙෂ් වෙනවා. ඒක මට කියන්න පුළුවන් මේක බිව්වම කොහොමද ඇඟට දැනෙන්නේ කියලා මම දන්න නිසා මම දන්නවා. ඉතින් මේ වගේ තව කියන්නේ අපි කොහොමද දෙයක් නාස්ති නොකර ෆුල්ම දෙයක් අපි ප්‍රයෝජනෙට ගන්නෙ. එතකොට කොහොමද ඒ කියන්නේ සිම්පල් ඒ වගේම හෙල්දි මේ විදිහට මේවා කරගන්නේ කියන එක ඉදිරියේදී වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මං කියන දේවල් වැදගත් කියලා හිතනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දැන් ඉතින් කියෙව්ව ඇති ළමයි දැන් තියෙන්නේ මේක බොණ්ඩ. ඔයගන්ට පේනවා ඇති මං හකුරු කන්න ආස නිසා පොඩි හකුරු කෑල්ලක් අරන් දෙනවා. ඔයගොල්ලෝ මෙච්චර පොඩි හකුරු කෑල්ලක් ගන්න එපා. ගන්න නැතුව බොන්න බලන්න නැත්තම් වෙන ලෙඩක් හැදෙයි. ඒ නිසා